අයිබෝන් අපේ නම් බලමු 41 වෙනි පාඩමේ මුන්හා කොටස. මුන්හා වා චොම්බ කොටස. 한국의 sommi와 패션 산업. 코리아의 산투하 패션 ආයතන. ආයතන. sommiu කියන්නේ තන්තු කියලා කියන්නේ ඔය දැන් නූල් වර්ගයව මේවා ඈ. K-drama와 K-pop의 세계적인 인기 힘입어 K-패션이 국제적으로 주목을 받고 있습니다. 옷이 날개라는 속담이 있을 정도로 한국 사람들이 예로부터 대화 정서에 맞는 옷차림을 중요하게 생각해 왔습니다. 패션에 대한 선조들의 이러한 관심을 한국의 소묘와 패션 산업의 발전에 밑거름이 되었습니다. K-드라마와 K-pop, 이거 나는 코리안 드라마의 코리아노 팝 상기대. 세계적인 로케의 인기에 힘입어 ජනප්‍රියතාවයේ ශක්තිය මත K-패션 කොරියානු පැෂන් 옷 국제적으로 ලෝකයේ 주목을 받고 있습니다. ප්‍රසිද්ධිය ලබාගෙන තියෙනවා. ප්‍රසිද්ධිය කියන්නේ අවධානය ලබාගෙන තියෙනවා. ඕෂිනල්ගේදා. ඕෂිනල්ගේදා. මේකේ තේරුම නම් ඇඳුමයි කියන්නේ වලිගේ කියන එක. මේක ඇවිල්ලා කොරියාවේ තියෙන සොග්දා. ඒ කියන්නේ ආත්පොතේෂිය. ඒක අපේ ලංකාවේ තියෙන පුහුල් හොරාකාරයෙන් දැන යන්නේ වගේ එකක්. ඇඳුම වලිගේ කියන. සොග්දාම්. සොග්දාම් කියන්නේ අයවට. ඉස්සල් චොන්දර තියෙන තරමටම 한국 사람들 코리아වේ මිනිස්සු එරෝබුත ඉස්සරින්දම තේවා චාන්සෝයේ මන්න අවස්ථාවට හා ස්ථානයට ගැලපෙන ඔච්චරිම ඇඳුම් ආයිත්තම් චුන්යෝහාගේ 생각해 왔습니다. වැදගත් විදිහට හිතාගෙන ආවා. වැදගත්ම කියලා හිතාගෙන පැමිණියා. කියන්නේ ඉස්සරින්දම තියෙන එකක් තමයි කොරියානුවන්ගේ මේ ඇඳුම් වලට තියෙන ආසාව. ෆැෂන් වල. ෆැෂනේ දෙහන්. ඔය ෆැෂන් වල පිළිබඳ සුන්ජොදරි මුතුමිත්තන්ගේ ඉරහන් 관심 මෙවැනි උනන්දුව 한국의 소묘와 코리아වේ තන්තුහා ෆැෂන් 산업 සමග 발전에 දියුණුවට 밑거름을 떼었습니다. මූලික පොහොරක් වුණා. මූලික පොහොරක් වුණා. එහෙනම් මූලික පොහොරක් වුණා. එහෙනම් මේ කොරියාවේ මේ සොග්දාම් කියලා කියන්නේ පුතා ගොඩාක් තියෙන කොරියන් භාෂාවේ සොග්දාම් දැන් අපි කියන පරිනොල්තා ඉබි කාකප්තා ඉබි මුගුප්තා අන්නේ වගේ ඒවා තමයි සොග්දාම් කියලා කියන්නේ ඒ කියන්නේ කියන්න ඕනේ දේ වෙන ආකාරයකින් පැවසනවා කියන්න ඕනේ දේ වෙන ආකාරයකින් පැවසනවා 원료를 가공하여 솜유를 생산하는 솜유 산업과 솜유를 이용하여 원단 만든 방직 산업은 한국 전쟁 이후 한국의 경제 재건을 위한 산업화 시기에 시작됐습니다. 특히 대구는 반직업을 중심으로 대규모 솜유 공장이 지어지면서 솜유 도시로 발전하였습니다. 2000년대 이르러 한국의 섬유 산업에 첨단 기술이 도입되면서 기능성 섬유와 같은 고품질의 소재를 생산할 수 있게 됐습니다. 이러한 결과로 2022년 한국의 섬유 산업은 화학 섬유와 변직물이 중심으로 세계 시장 점유율을 6위라는 높은 경제력을 갖추게 되었습니다. 원료를 가공하여 අමුද්‍රව්‍ය මූලික අමුද්‍රව්‍ය ක්‍රියාවලියකට භාජනය කරලා යම් ක්‍රියාවලියකට වань සොම්යුර තෙන්සන්හන තන්තු නිෂ්පාදනය කරන සොම්යු සනප්ප තන්තු කර්මාන්ත සමග සොම්යුරල් යොමය තන්තු භාවිතා කරන වුන්දාන් මන්ද රෙදි හදන පංචික් සනප රෙදි පිටි කර්මාන්ත 한국 전쟁 이후 코리아는 유대인 파세, 그러니까 1952년 파세 한국의 경제 재건을
කොරියාවේ ආර්ථික ප්‍රතිසංස්කරණය වෙනුවෙන් ආර්ථික ප්‍රතිසංස්කරණය වෙනුවෙන් තනපවාශීගේ අකාර්මීකරණය කරන අවස්ථාවේ සිජක් තේස්මිදා පටන් ගත්තා. එහෙනම් කොරියාවේ යුද්ධයෙන් පස්සේ කරපු ආර්ථිකයේ වෙනස් වීමත් එක්ක ඉතින්නේ 1960 ගණන් වල මුල 1960 61 වගේ ඇති වෙච්ච කර්මාන්තයක් තමයි මේ 1950 ගණන් වල අවසානයේ 1960 මුල වගේ. ඔයගොල්ලෝ සමහරට අහලා ඇතිනේ පුතානේ අර පක්චන්හි කියන ජනාධිපතිතුමානේ කොරියාවේ ආර්ථිකයේ වෙනසක් කරේ. එතුමා 1961 දී තමයි කොරියා ජනාධිපති වෙන්නේ. තේගුණ අවිශේෂයෙන් තේගු කියන්නේ කොරියාවේ ප්‍රධාන නගරයක නම. තේගුණ. පංචිකොබල් රෙදිපිරි කර්මාන්ත චුන්ෂිමොරෝ ප්‍රධාන කොටගෙන ටීකියුමෝස් සොම්මිය කොන්ජන් අති විශාල තන්තු කම්පැනි සේවචුමියන්ස් හදන අතර ඒ කියන්නේ ඒවා ඇති වුණ අතර සොම්මියුතෝෂි තන්තු වල නගරය කියන රෝ තන්තුල නගරයේ වශයෙන් පල්චොන් හයසුමිදා දියුණු වුණා. එහෙනම් තේගු කියන නගරයට තමයි සොම්මියුතෝෂි තෝෂි කියලා කියන්නේ සිංහලෙන් නම් තන්තු නගරය. ඊචන්නියන් දේ වර්ෂ 2000 දී ඉරොර කියන්නේ 2000 පසුව 2000 ඉඳලා ඉදිරියට 한국의 송유산업 කොරියාවේ තන්තු කර්මාන්ත 첨단 기술 අති නවීන තාක්ෂණය තොයිප් තීමස් එකෙන් බල ලබා දුන්න අතර එකෙන් උදව් වෙන අතර උදව් කරගන්නේ මේ කානන්සන් සොම්මිවා කීනන්සන් සොම්මිවා බොහොම අති නවීන තන්තු හා කතන් වැනි ඕපුම් චිරේ සොගේර බොහොම උසස් ගුණාත්මක දේවල් සෙන්සානල් හල්ස්කෘතිස් මිලා නිෂ්පාදනය කරන්න පුළුවන් වුණා. මෙන්න මේ නවීන තාක්ෂණය භාවිතා කරලා 2000 ඉදිරියට ඉරහන් කල්ගරු මේකේ ප්‍රතිඵලයක් වශයෙන් ඊචන් ඉෂිපීනියන් 2022 වර්ෂයේදී 한국의 송유산업 කොරියාවේ තන්තු කර්මාන්ත 화학 섬유와 කෘත්‍රිම තන්තුවා ප්යොන්චික් මුල් රෙදිපෙඩි චුන්ෂිමොර ප්‍රධාන කොටගෙන සේගේ සිජං චොම්යුර ලෝක වෙළඳ පොලේ හිමිකාරිත්වය යුග්වීරාණන් 6 වෙනි ස්ථානය කියන නොපුන් ඉහළ කෙන්ජෙක්ක කජුගේ තේස්මිද තරගකාරීත්වය ලබා ගන්න හැකි වුණා. එහෙනම් අපි සරලව කියනවා නම් මෙන්න මේකේ අර ප්‍රතිඵලයක් වශයෙන් 2022 වර්ෂයේදී කොරියාවේ මෙන්න මේ රෙදිපිඩි කර්මාන්ත ලෝක වෙළඳ පොලේ හිමිකාරිත්වය 6 දක්වා ඉහළ ගියපු තරගකාරීත්වය ලබා ගත්තා. 송유산업의 발전과 함께 개패션으로 알려진 한국의 패션 산업도 글로벌 트렌드를 주도하며 종이적이고 헌신적인 디자인으로 주목을 받고 있습니다. 서울 패션웍과 같은 국제 패션 이벤트에서 한국 디자인들의 작품이 많이 소개되고 있으며 K-드라마의 영향으로 의료뿐만 아니라 모자와 신발, 액세서리 등도 해외에서 큰 인기를 얻고 있습니다. 송유산업 මෙන්න මේ තන්තු කර්මාන්තවල පල්චන්ක දියුණුව 함께 එකට K පැෂනරෝ කොරියානු පැෂන් අල්ලජින් K පැෂන් හඳුන්වා දුන් 한국의 패션 산업 කොරියාවේ 패션 කර්මාන්තත් ග්ලෝබල් ට්‍රෙන්ඩ් ගෝරීකරණ ට්‍රෙන්ඩ් එකක් වශයෙන් තුදෝහාමිය ප්‍රමුඛ වෙන අතර ප්‍රමුඛ ස්ථානය ලැබුණු අතර චොම්මිචොගින් අති නවීන නිර්මාණශීලී හංචික්චොගින් නවීන ඩිසයින් වලින් චුමුක්පත් කොයිස්මිද ප්‍රසිද්ධියක් ලබාගෙන තියෙනවා. නිර්මාණාත්මක හා අති නවීන ඩිසයින් වලින් ප්‍රසිද්ධියක් ලබාගෙන තියෙනවා.
Soul Passion Work මේ කොරියාවේ තියෙන උත්සවයක නම Soul Passion Work වා හා කතන් වැනි කුජ්ජේ පැෂන් ඉවන් ලෝක ජාත්‍යන්තර පැෂන් උත්සව වලින් එසෝ හංගු ඩිසයින්ද කොරියාවේ ඩිසයිනර්ස්ලාගේ ඩිසයින් කරන අයගේ චක්බුක් දේවල් මනිතෝගේ තේගොයිසු ගොඩක් හඳුන්වා දෙමින් පවතින අතර තේ ඩ්‍රාමායේ යොමුනවා කොරියානු ඩ්‍රාමාවල බලපෑම මත ඌරෝපූන් මන්නනිට රෙදි පිළි පමණක් නොව ඒ කියන්නේ රෙදි ඇඳුම් පැළඳුම් පමණක් නොව මෝචව තොප්පිහ සිම්බල් පාවන් ඇක්සසරි තුන්දෝ වැනි දේවලුත් හේවේස පිටරට කුන්නින්ගිරලොත් කුසුඳ ලොකු ජනප්‍රියතාවයක් ලබාගෙන තියෙනවා ලොකු ජනප්‍රියතාවයක් ලබාගෙන තියෙනවා දැන් එන්න බලන්න පස්වෙනි ප්‍රශ්නට 한국의 송유 산업과 방진 산업은 한국 전진 이후 경제 재건을 위한 산업화 시기에 시작되었습니다. 한국의 송유 산업, 코리아의 단투 가르만타, 반칙 산업, 레디베리 가르만타. 한국 전진 이후 코리아는 युद्धයෙන් පස්සේ 경제 재건을 위한 ආර්ථිකයේ ප්‍රතිසංස්කරණය වෙනුවෙන් 산업화 시기에 කාර්මීකරණය කරන අවස්ථාවේ සිජාක්ටේස්මිදා පටන් ගත්තා. එහෙනම් කොරියාවේ රෙදිපිරි කර්මාන්ත පටන් ගත්තේ කොරියා යුද්ධයෙන් පස්සේ. 그 후 지속적으로 성장하였으며 2000년대에 이르러 한국의 석유 산업의 첨단 기술이 도입되면서 진연선 섬유와 같은 고품질의 소개를 생산할 수 있게 되었습니다. 그 이후 ඊට පස්සේ 지속적으로 දිගටම සංජානනාස්ම දියුණු වෙච්ච අතර දිගටම ඉහළ ගියපු අතර ඊචන්නියන්දේ ඉරන වර්ෂ 2000න් ඉදිරියට 한국의 석유 산업 කොරියාවේ තන්තු කර්මාන්තවල ජබ්දාන් කීසුර අති නවීන තාක්ෂණයක් 도입되면서 භාවිතාවෙන් උන අතර කීනියන්සන් සම්මිය ඉහළ ගුණාත්මක තන්තුහා කතන් වැනි උපුම්චිරේ සෝජේ බොහොම උසස් නිර්මාණ දේවල් සෙන්සන්හල්ස්කු ඉක්කේට නිෂ්පාදනය කරන්න හැකි වුණා. 그 결과 2022년 한국의 석유 산업은 화학 석유와 변칙물을 중심으로 세계 시장 점유율 6위를 차지하게 됐습니다. 그 결과 ඒකේ ප්‍රතිඵලය 2022 කොරියා 한국의 석유 산업 කොරියාවේ තන්තු කර්මාන්ත 화학 석유 කෘත්‍රිම තන්තුහා 변칙물 රෙදිපිලි 중심으로 ප්‍රධාන කොටගෙන 세계 시장 점유율 ලෝක වෙළඳපොලේ හිමිකාරිත්වය යුග්වීරල් 6 දක්වා චාචියාගේ තෙස්න අල්ලා ගන්න හැකි වුණා. 6 වෙනියා දක්වා අල්ලා ගන්න හැකි වුණා. අපි දැන් උත්තර 4 බලමු. 한국의 석유 산업 한국의 산업화 시기에 시작됐습니다. 코리아의 단투 කර්මාන්ත කොරියාවේ 산업화 시기 කාර්මීකරණය වෙන අවස්ථාවේදී සිජාක්ටේස්මිට පටන් ගත්තා. ඒක හරි. මේ තියෙන්නේ 산업화 시기에 සිජාක්ටේස්මිට පළවෙනි එකම හරි. කාර්මීකරණය කරන අවස්ථාවේ පටන් ගත්තා. 한국은 기념선 섬유 생산에 필요한 기술을 도입할 예정입니다. 코리아의 기념선 섬유 අති නවීන තන්තු නිෂ්පාදනය 생산에 필요한 අවශ්‍ය 기술 තාක්ෂණය 도입할
ඒකට භාවිතා කරන්න යේජන් නිම්දක් බලාපොරොත්තු වෙනවා. මේ යේජන් හදා කියලා කියන්නේ යේජන් නිදා කියලා කියන්නේ බලාපොරොත්තු වෙනවා. තාම භාවිතා කරලා නැහැ. නමුත් ඒක වැරදි. හරි? මේකේ තියෙනවා මොකද්ද? චම්දාන් කීසුල් තෝක් තේමියන්ස් එක භාවිතා කරලා ඉවරයි. එහෙනම් දෙක වැරදි. 3. 한국의 섬유 산업은 2000년대 이전까지 오르막을 겪었습니다. 코리아의 탄두 가르만트, 코리아의 탄두 가르만트 2000년대 이전까지 वर्ष 2000ට පෙර දක්වා 2000 දක්වා කියන එක මේ කියන්නේ. 오르막을 겪었습니다. අපහසුතාවය ලබා ගත්තා. වැරදි. මොකද මේ තියෙන කීවෝ චීසුක් චොගුරෝ සංයුන්දා එක දිගටම වැඩි දියුණු වුණා. 2000න් පස්සේ තමයි තවත් වැඩි දියුණු වුනේ. එහෙනම් මේක වැරදි. 한국의 화학 섬유와 변칙 등 세계 시장 진출을 앞두고 있습니다. 코리아의 કૃત્રિમ તંતુહા 변칙물을 රෙදිපෙඩි ලෝක වෙළඳපොළේ යෑමට 진출을 앞두고 있습니다. අත්තිවාරම්දපොනේ ඒ කියන්නේ ලෝක වෙළඳපොළේ තාම ගිහිල්ලා නැහැ. ඒකට යන්න සූදානම් වෙනවා. නමුත් ඒක වැරදියි. 2022 දී ලෝක වෙළඳපොළේ මේගොල්ලෝ 6 වෙනිදා දක්වා ලැබුණා. එහෙනම් ඒකට වැරදි. එහෙනම් උත්තරේ පළවෙනි එක නේ. එහෙනම් පියන 41 වෙනි පාඩම ඉවර කරා. එහෙනම් හැමෝටම අයිබෝන්.